ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ට ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරගන්න ලේසි වෙලසි ටිප්ස් දෙකක්. එකක් AI tool එකක්, අනික Photoshop මගින් ඔයගොල්ලෝ කොහොමද ඔයගොල්ලෝ ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් අයින් කරගන්නේ, කියන්නේ සබ්ජෙක්ට් එකයි ඔබ්ජෙක්ට් එකයි වෙන් කරගන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට මේ මේකේ කියලා දෙන AI tool එකේ තප්පර දෙකක් වගේ චූටි කාලෙකදී ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න AI මගින්. ඉතින් අපිට වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඔයගොල්ලෝ මුලින්ම ගිහිල්ලා ඔයගොල්ලෝ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ එතන සර්ච් එකක් දෙන්න BG remove කියලා. BG remove කියලා කියනකොට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඔයගොල්ලන්ට මෙන්න මේ අයිකන් එක තියෙන ෆොටෝ එක, මේ අයිකන් එකක් තියෙන අන්න ඒකේ ලින්ක් එක විතරක් ක්ලික් කරන්න. අර මේ අනිත් ඒවා ක්ලික් කරන්න යන්න එපා. මේක විතරක් ක්ලික් කරන්න. මේක ක්ලික් කරලා පස්සේ පොඩ්ඩක් ලෝඩින් යනවා. මේක මොකෝ මේක busy AI tool එකක්. ඊට පස්සේ ඔයාලා මෙතන අප්ලෝඩ් ඉමේජ් කියලා මේකක් පේනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක උඩ ක්ලික් කරලා දෙන්න. ක්ලික් කරලා දුන්නාට පස්සේ ඔයගොල්ලෝ ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා හරි මෙතනින් අප්ලෝඩ් කරලා හරි ෆොටෝ එක මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් දැන් මම මෙතෙන්ට Photoshop එකේ එකක් දෙනවා. Photoshop එකත් දෙන්නේ. Photoshop එකේ මේක දෙමු. මෙන්න මේ ෆොටෝ එක දුන්නා. ඔයාලට පේනවා දැන් මෙතන process වෙනවා. හරි. දැක්කත් ඔයාලට මේක තප්පර දෙකක්වත් යන්නේ නැතුව කාලෙකදී මේක ඔයාලට පේුණා බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරා. ඊට අමතරව ඔයාලට මෙතනින් තව ඔප්ෂන් ටිකක් මේගොල්ලෝ දීලා තියෙනවා. අපිට බෑග්ග්‍රවුන්ඩ් එකක් මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. මේ විදිහට එක්ක කලර් එකක් ඇඩ් කරගන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට. ඊට පස්සේ මෙතන අපිට රීස්ටෝර් කරන්න ඕන රීස්ටෝර් කරන්න පුළුවන්. ආයිත් මේකේ තව ඉරේස් වෙන්න දෙනවා අපිට මැනුවලි ඉරේස් කරන්න පුළුවන්. මේකේ තියෙන එකම ප්‍රශ්න තමයි ඩවුන්ලෝඩ් කරාට පස්සේ මේ ප්‍රිවියු කියන එක විතරයි ෆ්‍රී දෙන්නේ. මැක්ස් ක්වොලිටි එක ගන්න ඕගොල්ලෝ මෙතන පේමන්ට් එකක් කරන්න ඕනේ. ඉතින් ප්‍රිවියු කියලා දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය හොඳ ක්වොලිටි එක තියෙනවා. සාමාන්‍යයෙන් Photoshop වලට වඩා පාවිච්චි කරන්නේ මෙන්න මේ BG remove කියන එක. ඔයගොල්ලන්ට පේනවාද දැන් ඉතින් මේක හොඳ ක්වොලිටි එකක් තියෙනවා. පොඩ්ඩක් zoom කරාට පස්සේ pixel පේනවා එච්චරයි අවුලකට තියෙන්නේ. අද background remove වෙලා තියෙනවා මේකේ. ඉතින් අපි දැන් යන් කොහොමද ඔයගොල්ලෝ Photoshop Adobe Photoshop පාවිච්චි කරලා කොහොමද background remove කරගන්නේ කියලා. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ Adobe Photoshop 2020 මේ විදිහට ඔයගොල්ලන්ට ඕන Photoshop version එකකින් background remove කරගන්න පුළුවන් මේ විදිහටම. හරියට අපි දැන් කියලා දෙන්නේ කොහොමද ඔයගොල්ලෝ ෆොටෝ එකක් Photoshop කරහා background remove කරගන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලෝ Photoshop open කරගන්න ඕනේ. ඔයාලගේ Photoshop edition එක මේ විදිහට open කරගන්නවා. හරියට open වුණාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පේන්නේ. ඉතින් මෙතනට create new කියලා දීලා මම දැන් අලුත් slide එකක් open කරගන්නවා. කළු පාට background එකක් දෙනවා. මොකද අපි හදන්න තියෙන එකේ background එක සුදු පාට තියෙන හින්දා ඒක උඩට පේන්නේ password. මේ විදිහට දැන් මේක හදා ගන්නවා. හදාගෙන දැන් අපේ ෆොටෝ එක drag and drop කරගන්නවා. drop කරගෙන ඔයගලන්ට පේනවා එන්ටර් ක්ලික් කරනවා. ඔයගලන්ට පේනවා දැන් මේ ඩිස්ප්ලේ අපේ මේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක සුදු පාට එකක් පේනවා. ඉතින් අපි සුදු පාට එක අයින් කරගෙන බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරගන්න හදන්නේ මේකේ. අපි මේක මුලින්ම ඔයගොල්ලෝ ආවට පස්සේ එන්ටර් ක්ලික් කරන්න. එන්ටර් ක්ලික් කරලා මෙතෙන්ට යන්න
සිලෙක්ට් කියන එකට සිලෙක්ට් ගිහිල්ලා සිලෙක්ට් ද මාස්ක් කියලා තියෙනවා. ඔගොල්ලෝ ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ එකක් පේන. සමහරට ඔයගොල්ලන්ට මේ රතු පාට එක පේන්නේ නැති වෙයි. මෙන්න මෙතන ඔබලා මෙන්න මේ ඕවර්ලේ කියන එක ක්ලික් කරන්න නැත්නම් view බටන. ඊට පස්සේ මෙතන select subject කියන එක ක්ලික් කරන්න. මේක subject එක හොයාගන්න යාට. ඊට පස්සේ පොඩ්ඩක් මේ විදියට loading එක. හරියට ඔයගොල්ලන්ට පේනවා දැන් අපිට ඕන එක මේ select වෙලා තියෙන මේක select වුනේ නැත්නම් ඔයගොල්ලන්ට මෙතන මේ තියෙන lasso tool එක හරහා මේ tool හරහා ඔයගොල්ලන්ට ඒක select කරගන්න පුළුවන්. ඉතින් දැන් මගේ ගානට select වෙලා තියෙන හින්දා මේ ටික මෙහෙමම තියලා okay click කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් සාර්ථකව අපේ background එක remove වුණා. එහෙම තමයි අපි සාර්ථකව Photoshop එකේ background remove කරගන්නේ. ඉතින් අපි තාම මේ වගේ interesting video එකකින් තාමත් දවසක හමු වෙමු.